sir. මොකද වෙන්නේ shorties and my homies මොකද වෙන්නේ scene එකේදී ඉන්නේ swag එකේ සැපේ ඉන්නවනේ එල කිරි කොල්ලෝ එහෙම තමයි ඉන්නවනේ scene එකේ ඉන්නවනේ සැපේ ඉන්නවනේ ආතල් එකේ ඉන්නවනේ අද ඉතින් අපි කවුද දන්නවද අද අපි බලන්න යන්නේ ඉස්සෙල්ලා බැලුවා අපි කවුද ආයි කමතුණා මේ කෝපි කෝප්පයක් තියෙනවා ඔයාත් බොන්න මාත් බොමු අපි කෝප්පයක් බොනකම අද අපි බලන්න යන්නේ කින්ඩි අසේල නෙමෙයි අපි බලන්න යන්නේ කැන්ඩි අසේල කෙලිම නුවරේ අභිමානයක් තමයි කැන්ඩි අසේල කියන්නේ ඉතින් ආයි ගැම්මක් තමයි ඉතින් අද අපි බලන්න යන්නේ කැන්ඩි අසේල වලට පේන නැති මේක කැන්ඩි අසේල මේ බොක්කක් තමයි ඉතින් කැන්ඩි අසේලට අපි අද බලන්න යන්නේ කැන්ඩි අසේලගේ account එක නෙමෙයි page එක කැන්ඩි අසේල page එක බලමු කෙලිම අපි ධනරාජට තමයි අපි සපෝට් එක දුන්නේ අද බලමු කැන්ඩි අසේලද ධනරාජද හොඳ කියලා පරණ වීඩියෝ එක බලන්න තියෙන්නේ මෙතන තියෙනවා මෙතන link එකෙන් ගිහිල්ලා බලලා channel එක subscribe කරලා bell එක click කරලා comment එකක් දාන්න කන බලා ගන්න. okay ආදරයට කිව්වේ ඔන්න ඕකනේ කරන්න බැරි වයි swag එකේ ඉන්නේ එහෙනම් swag ජාමික follow කරන්න subscribe කරන්න ඔය හැමදේම කියලා share කරන්න එහෙනම් ජයවා අපි යම් වීඩියෝ මුලින්ම account එක තියෙනවා අපේ කැන්ඩි අසේල ගැම්ම කෙලින්ම කැන්ඩි අසේල දාලා තියෙනවා මචං ස්ටෝරි එකක් දාලා තියෙන එක තමයි මචං මෙහෙම නිල් පාට වෙලා තියෙන්නේ කවර් එක තියෙන තද ගැම්මක් අම්මා සුපිරියක් තමයි කැන්ඩි අසේල nice followers ලා ඉන්නව 9100 followers ලා යන්නේ එයාගේ fans ලා යා එලා නුවර කලබන පොරක් ඉතින් හරි යාට fans ලා ඉන්නේ followers නේ fans මං කියන්නේ මේ මාක් සකර්බර්ග් මට කියන්නේ මාක් සකර්බර්ග්ටත් කියනවනේ මේ followers නෙමෙයි fans ලා කෙලින්ම නළුව මචං නළුව පරාදයි මෙයාට ඕකේ කතා ඕනේ අපි කැන්ඩි අසේල follow කරලා නැහැ follow කරනවද ඕනේ follow කරන්න ඕනේ ඔන්න මුලින්ම මචං වීඩියෝ එකක් තියෙනවා අඩු මිලට ඕනම දෙයක් තියෙනවා කැමති නම් ඇවිල්ලා ගන්න කෙලින්ම මචං දැන් කැන්ඩි අසේලගේ ගහන්න මචං ස්පොන්සර් ඕකේ ස්පොන්සර් ගන්න ඔය බලමු තමයි ආපයිගාට බඩු නෙමෙයි මචං මේ කොල්ලා දන්නවනේ නෑනේ මචං මේ කොල්ලගෙන් බඩු ගන්න ඕනේ ඇවිල්ලා සුපිරි එලකිරි කොල්ලෙක් බඩු ගන්න මෙයාගේ හරිද කියන්නේ ඒ බඩු නෙමෙයි අපි ගාව තියෙන ටී-ෂර්ට් පැන්ට් බඩු කීයද කියන්නේ මේවා ටී-ෂර්ට් තියන රුපියල් 800 මචං ඕනෑත් 800 කොළඹ බඩු සුපිරි බඩු ඕනෑම මෙසේජ් එකක් දාන්න අපේ දාන්න ඉන්බොක්ස් එකේ මේ සුප්පා ගැන මොනවද කියන්නේ සුප්පට දෙකෙන් අරින්නේ සුප්පට දෙකෙන් අරින්නේ කොළඹ බෝඩර් ඒක එච්චර හතල් දැන් ස්පොන්සර් ඇඩ් එකක් ගාලා ඉන්දියාසෙල ඒක වඩන්න අපි ඊට පස්සේ පල්ලාට යමු ධනරාජගේ අලුත්ම ස්ටෝරි එක ගමේ මිනිස්සු එළියට දෙයි අපේ ධනරාජ මචං ඉන්නේ ධනරාජ ඉන්නේ අපේ හදවත හරිද බං ඉන්නවා සිතුම කියලා නංගි ගෙන් කරලා මම කියන්නේ මචං වොයිස් කට් එකක් ගන්න ඊ ඉන්නේ 12 වයස අර දෙයකට ඒකී නංගි තාත්තා අම්මා ඉන්නේ තාත්තා ඉන්නේ රට කොරියාව වැඩ හරිද කොහොම හරි මේ කෝපි එකක් බොයිදම අපි කොහොම කලින් චුට්ටක් කතාවක් අහන්න යන්න ඒ නංගි තනින් ඉස්කෝලේ වැඩි දුරක් නෑ අර ඉස්කෝල ළඟ තියෙන ඉව මේ නංගි තනින් ඉස්කෝලේ යන්න එන්නේ කොහොම හරි ඉස්කෝලේ යන්න එද්දී ඊ නංගි මේ අම්මයි ගෙදර නෑ ඒ කියන්නේ එළියට ගිහිල්ලා තමයි කට්ටට ගිහිල්ලා කොහොම හරි අරු මේ කියන්නේ කෙලහලා ඉන්න කෙල්ලට අරද අවුරුද්දට එල්ලට කෙලහලා ඉන්න මේ කෙලහලා ඉන්න කියන්නේ ධනරාජ කෙලහන්නේ කවුද අපේ ධනරාජ හරි ඩිඩා ධනරාජ කෙලහලා ඉන්න කෙල්ලට කොහොම හරි මම කුලියක් මලියක් කළා තමයි ජීවත් වෙන්න අරද කුලියක් කළා ගහ කල්ලා වත්ත හද කළා ජීවත් වෙන්නේ මම කඩලා ගස් කඩන්නේ නැහැ බං ගස් කපනවා දලු තමයි නුවර වෙලත් උඹට බොරු කියන්නේ කොහොම හරි මේ වත්ත සුද්ධ කරලා විද්‍ය ඔක දැකලා දැන් දඩාර පචයක්ද කොහෙද බං මේ අවසානයේ බලමු අද විනාඩි කීයක් තිබුණා වීඩියෝ විනාඩි 2යි ගන්න මෙච්චර දාගෙන කුටි කාලේ නෑ බං අපිරිය 4යි ගානක් බං බලන් ඉන්න මූ කරන්නේ ගල් ගහනවා හරිද ගල් කාලේකත් මාට් පිටලා මට ගහලා තිබ්බ ආයෙත් නේ ඔලුව කරින්න වැඩක් නෑ අපේ දනාට බයින්න නම් මම බලන්නේ නෑ
ධනරාජ වගේ බොරු වැඩ මං කරලා නෑ රියල් වැඩ පමණයි. ධනාට දාලා තියෙන්නේ. ධනයි සීන් එක යනවා දැන් සැරටම. බොරු වැඩ නැල්ලු. අඩෝ ජනරාජා ජනරාජ නෙවෙයි ධනරාජ කියනවා. ධනරාජ. ජනරාජ නෙවෙයි. ඔබ වගේ නෙමෙයි යකෝ මම මගේ පිටිපස්සෙන් එන්නේ ලස්සන කෙල්ල පිස්සු විකාරෙන් උකුළු මුකුළු දාලා දන්නවද ඈ මගේ නම හොඳට කෙල්ලොන්ට කටපාඩම් යකෝ මගේ නම ඇහුණත් ඇති කෙල්ලොන්ගේ හදවත ඩඩ්ඩක් ගාලා ගැහෙනවා දන්නවද ඔබ ඒක දන්නේ නැනේ දන්නේ නැත්නම් අහගනින් මගෙන් හරිද යකෝ මගේ නම හොඳට කෙල්ලොන්ට කටපාඩම් හරිද මගේ නම දකිද්දී කෙල්ලොන්ට අමුතුම හැඟීමක් ඇති වෙන්නේ දන්නවද මම බඩුවක්ද ඒ තරම් යකෝ පින් කරලා තියෙනවා. තෝ වගේ AI වීඩියෝ බොරුවට ගන්න නෑ ගෝතයෝ. අපි රියල් වැඩ අපි දෙස්පට් කොල්ලෝ අපි නගරේ කොල්ලෝ හරිද? අපි නගරේ ඉන්නේ කොල්ලෝ. තෝ වගේ 2.50 එකෙන් නෙමෙයි මම. තෝ ඒක මතක තියාගනින් හරිද? යකෝ මම ටවුම්මක ඉන්නවා දැක්කොත් මගේ පිටිපස්සෙන් කෙල්ලෝ එන්නේ පිස්සු විකාරයෙන් දන්නවද? පිස්සු විකාරයෙන් මොකද පිස්සුන්න වව පස්සෙන් ඉන්නේ. කවුරුත් පිස්සුත් එන්නපු. පිස්සු හැදිලා ඒ හැදෙනවා කෙල්ලොන්ට දන්නවද මාව දැක්කෝ ඒ තරම් යකෝ මං පින් කරලා තියෙනවා දන්නවද මං ඒ වුණාට කෙල්ලොන්ගේ පිටිපස්සේ යන්නේ නැහැ කෙල්ලෝ එනවා මගේ පිටිපස්සේ මාව හොයා හරිද හොඳට මතක තියාගනි කැන්ඩියා සේලා හලෝ කැන්ඩියා සේලා අම්මා කැන්ඩියා සේලා කැන්ඩියා සේලා හාය සේලා කැන්ඩියා සේලා I think කැන්ඩියා සේලට ඉන්නේ අපිට නෑනෝ කැන්ඩියා සේලා හායි අඩෝ දාස මටත් හායි කියන්නේ කියලා ඉතින් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන නිකන් බලන් ඉන්නේ හායි කියන්නේ කැන්ඩියා සේලා කැන්ඩියා සේලා කොහොමද කැන්ඩියා සේලා වෙල්කම් අම්බෝ ඒක මෙන්න පෑස්ලා අපිට තමයි පෑස්ලා නැත්තේ කැන්ඩියා සේලා අපි කමෙන්ට් එකක් දාමු පට්ට කියලා ස්කූඩා එක ඉරලනෑඩෝ මගේ නම් මේස් එක යට ගහගන්නි මත් එක දුවන්න කලින් ලේස් එක මොකද්ද බ්‍රෝ ඔයාට තියෙන කේස් එක ඔයාටද මටද මාකදුරේ ප්ලේස් එක ඔයාගේ යන්නිගෙන් අහන්න මගේ අහවල් එකේ සයිස් එක ඒකේ කිව්වා මේකේ අහවල් එක තමයි කර්ස් එක ඒක තමයි කේස් එක ඒ ඔයාගේ නෝනගෙන් අහගන්න මං එයාට දීපු ජූස් එක ඔයාගේ ජූස් එක ඔයාගේ ආවල් එකේ ලූස් එක මම දැන් බියර් ගහලා ඔබ ඩෝස් එක කියලා ඔයාලා හිතුවට මම රැප් දුන්නට ඔයාලා ඉන්නේ පාඩුවේ අපි ඉද්දි මෙතන කොල්ලෝ ඉන්නවා වට වෙලා ලෙස් එක දැන් ගැට වෙලා උඹලට එක බියර් ෂොට් එකක් ගහලා වටේම අට වෙලා උඹේ පුක මගේ කට වෙලා මගේ පුක උඹේ වට වෙලා කොල්ලෝ ඉන්නවා තද වෙලා ඔක්කොම දැන් ඩෝප් වෙලා මොනවද කැන්ඩියා සේලා මේ දාන්නේ සීන් එකේද ඉන්නේ කියන්නේ සීන් එකේ ඉන්නේ උනාට කොල්ල සීන් එකේ ඉන්න සීන් එකේ ඉන්නේ සැග් එකේ ඉන්න කියලා දාලා කරන්ට් එක මොකද කරන්ට් එකට අකුණක් කොටන්න යන්නේ මුළු ලංකාවම ගිනි ගන්න කරන්ට් එකට අකුණක් කොටනවා කියන්නේ කරන්ට් එකකට අකුණක් ගියම මොකද්ද ගිනි ගන්න ඒ කියන්නේ ගින්නක පැතිරෙනවලු යන්නේ ලංකාව කාරණේ කරගෙන යන්න බලමුකෝ අපි මේ උඹලා දැකලා තියනවාද කරන්ට් එකට අකුණු කොටනවා ඒක නම් පොඩක් තේරුන්නේ නැම සම්මේ කරන්ට් එක අකුණු කොටන දැකලා නැහැ කරන්ට් එකට අකුණු කොටපුවාම ෂෝට් වෙනවා හරි ෂෝට් වෙනවා දැකලා ෂෝට් ෂෝට් වුණාම මුළු ලංකාවම ගිනි ගන්නවා නෑ බෑ වෙන එකලා ඉන්නේ නැත්නම් ගිනි ගත්තා ආන් ඒ වගේ සීන් එකක් තමයි යන්නේ ජනතාජගේ ජනයාජ නෙමෙයි ධනරාජ ජනයාජ නෙමෙයි දයන්න නයන්න ප්‍රයන්න ජයන්න ධනරාජ නෙමෙයි ධනරාජ්‍ය පිළේ ජනයාජ නෙමෙයි ගේ අතරේ හරිද ජනරාජ කරන්ට් ජනයාජ නෙමෙයි බන් ධනරාජ එක මම අකුණ හරිද අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ ලංකාවේ මීට පස්සේ යන්නේ හෙට අනිද්දා කරන්ට් එකට අකුණු කොටපුවාම ෂෝට් වෙනවා ෂෝට් වුණාම මුළු ලංකාවම ගිනි ගන්නවා
පරිස්සමෙන් මේ ෂෝට් වල ලංකාවම ගිහින් ගන්න ඕනේ. ඔයාලා පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝ ලයික් එකක් දාන්න අපලා. ආන් ඒ වගේ සීන් එකක් තමයි ජනරාජගේ මගේ අතරේ යන්නේ. ඒකින්ද ලංකාව ගිනි ගත්තාම නිමන්ට බලාගෙන ඉන්න කට්ටිය. හරිද? ලොකුවට ගිනි ගන්න යන්නේ. හරිද? කරන්ට් එකට අකුණු කොටපු ගම සෙනික පටස් ලංකාවම ගිනි ගන්නවා. ඒක හොඳට මතක තියාගන්න මේ ලංකාවේ ඉන්නේ කට්ටිය. හරිද? කරන්ට් එකට අකුණු කොටන්න යන්නේ. ජනරාජ කරන්ට් එක කැන්ඩි අසෙල්ල අකුණ වගේ සරයි. ධනරාජ කරන්ට් එක කැන්ඩියසලා අකුණ. එච්චරයි. හරිද? කෙලින්ම අකුණු කොටපුවාම කරන්ට් එකට සෝට් අකුණු කොට රැඩි බලාගෝ ඒ අකුණු ගාරැඩි. එන සෝට්ටලා ගිනි ගන්නවා. මුළු ලංකාවම ගිනි ගන්නවා. හොඳට මතක තියාගන්න. ඔබගේ තත්ත්වය භයානකයි. හරිද? ජනරාජා හොඳට මතක තියාගන්න තත්ත්වය භයානකයි. ඔබගේ කරන්ට් එකට අකුණක් කොටන්න යන්නේ. අඩෝ කැන්ඩියසල උඹ මේ වීඩියෝ දෙන්න මට ගාපන් යන්න වීඩියෝ. මම උඹට ෆේස් ටු ෆේස් ටෝක් කරන්නේ ඕකේ. හිතා ගන්න බැරි වෙන්න. හරිද? එක පාට උඩින් ආව දඩාන් ගාලා කොටවුවා අකුණ. එච්චරයි. ඔබ බුද්ධි සදාටම. බුද්ධි සදාට. ඔව් ඔබගේ තත්ත්වය භයානකයි. තත්ත්වය භයානකයි. හරි. අපි පොඩ්ඩක් කමෙන්ට් බලමු. කමෙන්ට්ස්. මිලාන් ලකිදු උඹවත් කොන්නන් දාපන් අනාගතය අසේල පැටිය කාවක් මීට වඩා තත්ත්වය භයානකයි. භයානකයි අසේල. අඩේක සැර වැඩීවා. කැන්ඩි අසේල වැරදි ඔන්න අසේල. හරි අඩු අසේලට බලනවා චන් තනා තමයි ඉතින් ගැම්ම මුන් දෙන්න එකම කාමරයකට දාලා වහන්න තියෙන්නේ. ලෝක යුද්ධේ කාමරයක් ඇතුළේ ගියා වගේ තමයි ලෝක යුද්ධේ. ඒවත් මේ සරමේ පීඩ ගන්න තිබුණ දේවල් කරුමට ඇතුළේ යන චොපි වගේ උඹේවා මොකද්ද කරන්නේ? පෑන්සට වැඩිය හේටර්ස්ලානේ වැඩි ඔයාලට. උඹ ඉන්නේ සෝමාලියාවේද? අම්මා බබා. එහෙනම් කොල්ලනේ කෙම්ලනේ අද වීඩියෝ ඉවර කරන්න යන්නේ. ඇති දැන් හොඳටම ඇති. අපි එහෙනම් subscribe කරමු. subscribe කරන්න bell එක ඔබන්න comment එකක් දාන්න like එකක් දාන්න. එහෙනම් කාටත් ජය වේවා. PS ආදරේ කෙම්ම පැලෙන්න බොක්කෙන් පියන්නේ නැහැ.